ඔක්කොටම කලින් ඔයාලට කියන්න ඕනේ සොරි කියලා. මොකද අපි මාසෙකට විතර පස්සේ නේද? මාසෙකට විතර පස්සේ හරියට මාසෙකට විතර පස්සේ තමයි අපි බ්ලොග් එකක් කරන්නේ. සිදු ප්‍රමාණ දෝෂයට මුලින්ම බොහොම කනගාටුයි සමාව වෙන්න. කනගාටුයි සමාව ආයෙ දිනවා. අද අපි ඔයාලට අරන් ඉන්නේ යුනි බ්ලොග් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ යුනිවර්සිටි එක අපේ යුනිවර්සිටි එකට යන්න තියෙන්නේ කොහොමද? ඒ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ඉන්නේ සවුත් යුනිවර්සිටි එකේ. අපිට යන්න තියෙන ඊස්ට් එකට. අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පාලම නැගිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පාලම මොන වගේද කියලා අපි මොන කට්ටක් කරලාද අපේ යුනිවර්සිටි එකට හොඳට යන්නේ කියලා. දැන් බලන්න නර කෙරවලට යනකම් අපි යන්න ඕනේ. ඒ විලායි තට්ටු පහක් අපිට නගින්න දෙනවා. නේද? තට්ටු පහක් බහින්න දෙනවා. අර බලන්න පුළුවන් view එක. ඒ වගේම තමයි හරිම මහන්සි. මම වලට පෙන්නනවා හරි මැද මේක. මෙහෙම තමයි එකෙන් එළිය පේන්නේ. අර ඈත පේනවනේ. පාට බිල්ඩින් එකක්. ඒ ඔක්කොම යුනිවර්සිටි කියලා. ළමයි මේ දෙපැත්ත ගහලා තියෙන හොඳ ළමයි වෙන්න කියලා. ඔයාලත් මේව වරලා ඉගෙන ගන්න ඔයාලට තේරෙන්නේ නැති වුණාට. ගයිස් මේ තියෙන්නේ අපේ යුනිවර්සිටි එක. අපි දැන් සවුත් යුනිවර්සිටි එකේ නම් ඊස්ට් එකට ආවා. මේ තියෙන්නේ අපේ යුනිවර්සිටි එක. මෙන්න මේක තමයි අපේ බිල්ඩින් එක. මේ ගයිස් අපි ඔයාලට පෙන්නන්න අපේ යුනිවර්සිටි එකේ අපේ බිල්ඩින් එක. අපි මේ ඉන්නේ චයිනීස් ලිටරචර් කොලේජ් එකේ. ඔයාලට බලා ගන්න පුළුවන්. කොටසේ රිලිජන් ක්‍රිස්තියන් මුස්ලිම් බුද්දිසම් එකතු කරලා චයිනීස් ලිටරචර් අදාළ හැම දෙයක්ම දැන් අපි අපේ ක්ලාස් එකට යන ගමන් ඉන්නේ. මෙතන ගිහිල්ලා අපිට ලිෆ්ට් එක ගන්න තියෙනවා. ඊට කලින් ඔයාලට බලා ගන්න පුළුවන් චූටි බඩගිනියා වෙලාවට මම ඔයාලට පෙන්නන්නම් දවසක කොහොමද මේකෙන් කෑම ගන්න කියලා. අදට නිකන් ඔහොම බලන්න. මේ තියෙන්නේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ ක්ලාස් එක ළඟටම. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද ක්ලාස් එකේ වැඩ වෙන්නේ කියලාත්. ක්ලාස් එකක් කිව්වට ලෙක්චර් එකක්. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් මේ හරියේ තියෙන එන්වයරන්මන්ට් එක කොහොමද කියලා.
ක්ලාස් එකට. 你了解中国的打工人他们的生活状况怎么样？有印象吗？ හරි දැන් අපි බලමු අද ක්ලාසස් 4ක් තියෙනවා. ක්ලාසස් 4ක් තියෙන දවසට කොහොමද වැඩ වෙන්නේ කියලා බලමු. ක්ලාසස් කිව්වට ලෙක්චර්ස් සමහර ඒවා නම් ඇත්තටම බෝරින්. ඒ වගේ හිතා ගන්නවා. සමහර ඒවා ඉතින් අහන් ඉන්නවා. ඉතින් අපි බෝවන් බිල්ඩින් එකට ආවා. දැන් අපි බලමු කොහොමද මෙතන ඉඳන් වැඩ වෙන්නේ කියලා. ඇත්තම කිව්වොත් මම මේක ෂූට් කරන්නේ දෙවනි දවස් විදියට. අද ටිකක් වෙහිබර කාලගණයක් තියෙන දවසක්. අද දවසත් වහිනවා. හෙටත් දවසම වහිනවා. අනිද්දත් වහිනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් බිල්ඩින් එක ඇතුළේ කාරු හදයි. ඔය පේන නැති. ඉතින් අද දවසේ පළවෙනි ලෙක්චර් එක විදිහට නිහාලාශ විනාඩි 10ක බ්‍රේක් එකක් හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ ආයිත් ඇවිල්ලා ලෙසන් එක පටන් ගන්නවා. මම ඔයාලට පෙන්නන්නම් ටිචර්. ආයුබෝවන්. මේ විදිහට පළවෙනි ලෙක්චර් ඉවර වුණා. ඊට පස්සේ දෙවෙනි ලෙක්චර් එක පටන් ගන්නකම් පැය භාගයක පොඩි ඉන්ටර්වල් එකක් තියෙනවා. ඉතින් ඒකේ පොඩ්ඩක් ඉතින් කතා බහ කරගෙන එහෙම ඉන්නවා යාළුවෝ ටික. අද යාළුවෝ ටික නැහැ. ඔක්කොම අල්ලරිදි. මම විතරයි ඇවිල්ලා හිටියේ. ඔයගොල්ලෝගේ චාර්යයක් නැහැ. දෙයක් නෙදී අර ටික සනීප නැහැ. ඇත්තටම පහුගිය දවස්වලදී වීඩියෝස් ගේන්න බැරි වෙච්ච හේතුව එයා ගොඩක් අසනීපෙන් හිටියා. ඒ වගේම මමත් හොස්පිටල් ගියා. ලොකු කතන්දර තියෙනවා. ඉතින් ඇත්තටම ඒකින් හින්දා අපි හෙනවලින් හිටියේ වීඩියෝ එකක් දාගන්න විදියක් නැහැ. වීඩියෝ එකක් ගේන්න විදියක් නැහැ. ඉතින් මගේ යාළුවෝ ගොඩක් කතා කරලා දැන්නා. ඔයා වීඩියෝ එකක් දාලා නැහැ බලන්න. අරකට මේ විදිහට මාසෙකින් විතර හරියට මාසෙකින් විතර. ඊට පස්සේ තමයි ඉතින් අපි තීරණය කළේ යුනිවර්සිටි බ්ලොග් එකක් කරන්න. ඉතින්
අපි ඔන්න ඔක අපි ගේන vlog එක කරන්න බැහැනේ. එක්ක උදේම කරන්න ඕනේ, හවස එක කරන්න ඕනේ. උදේම කරන්න එක්ක උදේ නැගිටින්න පරක්කු වෙනවා, එන්න පරක්කු වෙනවා සමහර දවස්වලට. සමහර දවස්වලට පහිනවා, සමහර දවස්වලට අවුයි. ඒක ප්‍රශ්නේ. ඒක වෙලාවට සමහර වෙලාවට එක්කෙනෙක් නැහැ, එක්කෙනෙක් නිකන් බලාගෙන ඉන්නවා. ඒ වගේ කෙනෙක්වත් නාම එකට යන්නේ ඉන්නේ ඉතින් හින්දා. එක ක්ලාස් එකකින් හින්දා එකට යන්නේ ඉන්නේ. එතකොට එක්කෙනෙක් නැතුව එන්නේ නැහැ ඒ වගේ. එනවා නම් එන්න නැත්තම් කලින්ම කියනවා එන්නේ නැහැ කියලා. අනිවාර්යෙන් අපි ටීචර්ස්ලාටත් ඒ වගේම ඉන්ෆෝම් කරන්න ඕන අපි එන්නේ නැහැ කියලා. ඒත් එක්කම කියන්න ඕනේ නිවාඩු 10යි තියෙන්නේ. ඒ නිවාඩු 10 ඉවර වුණොත් ආයි නිවාඩු ගන්න බෑ. ඒ වුණාට මම නම් දැන් නිවාඩු 15ක් ඉස්සර අරගෙන තියෙන්නේ. ඒක හින්දා දිගටම ක්ලාස් එන්න වෙනවා. ඉතින් මෙහෙම තමයි යුනිවර්සිටි ලයිෆ් එක නම් ගත වෙලා යන්නේ. මං ආයිත් බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයගොල්ලන්ට කෑම වීඩියෝ එකක් අරන් එන්න. ගොඩ කාලෙකින් එඩිට් එක ගිහින් එහෙම වීඩියෝ එකක් දැම්මේ නැහැ. ඉතින් මම හිතනවා ළඟදිම කෑම වීඩියෝ එකක් මට ගේන්න පුළුවන් කියලා. I hope so. We will see. ඉතින් තව රික්වෙස්ට් එකක් තිබ්බ මට ඉංග්‍රීසි වලින් vlog එක කරන්න කියලා. ඇත්තටම ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් කළොත් මගේ සිංහල යාළුවෝ ටික චුට්ටක් කමනාව වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද අපි බලමු. මම අනිවාර්යෙන් vlog එකක් ඉංග්‍රීසි වලින් ගේන්න. මමයි අක්කයි. 写答案，填好后同学之间可以讨论，最后听录音。怎么称呼陌生人？多少钱？没错了。好，对对对，多少钱？帮我占一盘啊！我也加一个。 Bye teacher. Bye. 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 Guys, අපි මේ ක්ලාස් ඇරිලා එන ගමන් ඉන්නේ දෙවෙනි දවසේ. මේ අන්තිම ක්ලාස් එකට ආවද? ඔව් මම ඒක කියන්න ගියේ මම අන්තිම ක්ලාස් එකට ගියේ මම උදේ ක්ලාස් එකට ගියේ නැහැ. පොඩ්ඩක් උදේ වැස්සා. අසනීප ගතිය තිබ්බ කියලා මම ඉස්සෙල්ලා කිව්වේ. ඔව් පොඩි අසනීප ගතියක් තිබ්බ ඒකින්ද අද උදේ ක්ලාස් ගියේ නැහැ. මේ අන්තිම ක්ලාස් උදේ ක්ලාස් ගියේ නැහැ කියන්නේ 10 ක්ලාස් එකට ගියා මෙයාගේ මේ බොරු. ඉතින් නමයි අපි අදට මෙතනින් බ්ලොග් එක ඉවර කරනවා. එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලට